අද අපි කතා කරන්නේ සිබිලික්ස්චන් සහ වස්ථාපනය අතර වෙනස් කුමක්ද කියලා. වස්ථාපනය කියන්නේ සන්ධියට සිදුවන තුවාලයක් එහිදී අස්ථමත් පිට එකිනෙක සමීපව නොමැතිව පවතිනවා. එහෙත් සිබිලික්ස්චන් කියන්නේ සන්ධියට සිදුවන සුළු තුවාලයක් එහිදී අස්ථේ මත පිට එකිනෙක සමීපව පවතින නොමැති නිවැරදිව සකස් වී නොමැතිව පවතිනවා. ඒ නිසා සිබිලික්ස්චන් එක ලක්ෂණ වෙන්නේ රෝගයට හදිසි වේදනාවයි වතයින් විකෘතිය ඇතිවීම. වස්ථාපනයක් ලක්ෂණද සමානයේ නමුත් සිබිලික්ස්චන් සහ වස්ථාපනය අතර වෙනස් හඳුනා ගැනීම වැදගත්. මන්ද වස්ථාපනයක් නම් ඒ අඩු කෙරී සන්ධියට නැවත ගෙන යාමට අවශ්‍යයි. ඒ සඳහා ඔබට විද්‍යවරයෙකුගේ උපදෙස් ලබා ගැනීම අවශ්‍යයි. එවිට විද්‍යවරයා මෙම වස්ථාපනය අඩු කර අස්ථමත් පිට එකිනෙක සමීපව පවතින ලෙස සැකසේ. මෙය සරල ජිකරණයක් කරමින් හඳුනාගත හැක. අතර වස්ථාපනයක් නම් ඒ අඩු කර නිවැරදි තැනට නැවතී තිබේ. සති 2ක් හෝ 3ක විවේකය ලබා දිය යුතුයි. නමුත් සිබිලික්ස්චන් සඳහා කිසිදු විවේකයක ශාලීකර්මයක් අවශ්‍ය නොවේ. සෝටි